withholding tax on interest එහෙම නැත්නම් පොලිය මත අය කරන රඳවා තබා ගැනීමේ බද්ද. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාණිජ බැංකුවක හරි ලියාපදිංචි මුල් ආයතනයක හරි ඔයාගේ නමින් ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා නම් සේවිංග්ස් account එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මයිනර් සේවිංග්ස් account එකක් තියෙනවා නම් ඔයා දැනටමත් දන්නවා ඒකට හම්බ වෙන පොලියට අදාළව ඔයාට බද්දක් අය කරනවා කියලා. 5%ක්ව පැවති ඒ බද්ද 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 10%ක් ලෙස ඉහළ දැම්මා. ඉතින් ඔයාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 10ට ඉක්මවනවා නම් එහෙම නැත්නම් ඔයාගේ මාසික ආදායම රුපියල් 1,50,000කට වැඩි නම් ඔයාට අනිවාර්යෙන් මේ බද්දට යටත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18කට අඩුයි නම් එහෙම නැත්නම් ඔයාගේ මාසික ආදායම රුපියල් 1,50,000කට වඩා අඩුයි නම් ඔයාට පුළුවන් ඒ බද්ද අය කරන්න එපා කියලා රජයට ඉල්ලීමක් කරන්න. ඒකට මොකද කරන්න ඕනේ? ඒකට කරන්න ඕනේ ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන මේ ෆෝම් එක පුරවලා ඔයාගේ ගිණුම අයිති බැංකුවට හරි ඔයාගේ ගිණුම අයිති මූල්‍ය ආයතනයට හරි ගිහිල්ලා ඔයාගේ පොලියට අදාළව බද්ද අයින් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. ඒකට ඔයා මේ මාසේ 30 වෙනිදාට කලින් ඒ ෆෝම් එක බාර දෙන්න වෙනවා. එතකොට ඔයාගේ ලබන මාසේ හම්බ වෙන පොලියට අදාළව ඒ බද්ද අය කරන්නේ නැහැ.